ඔයාගේ ගෙදරත් හැමදාම රණ්ඩුද? පොඩි දේටත් කෑ ගහගන්නවා. නිතරම රණ්ඩු වෙන එක දැන් මේ ගෙදර තියෙන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලාද තියෙන්නේ. අපි හුඟක් වෙලාවට මේ වගේ තැනකදී හිතනවා මේ දෙදෙනා ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දෙදෙනා අතර කිසිම ආදරයක් නැහැ කියලා වගේ හේතු සාධක හොයාගෙන මේවට විවිධ අපි උත්තර හොයනවා. හැබැයි ඇත්තටම හිතුවතුනි වෘත්තිමය විදිහට මානසික උපදේශකවරයෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යයෙක් විදිහට මෙතන මනෝවිද්‍යාත්මක පැතිකඩක් මේ මනෝවිද්‍යාත්මකව තියෙන තත්ත්වයක් ඒ වගේම මානසික තත්ත්වයක් මේ වගේ නිතර කෑ ගහන්න නිතර රණ්ඩු වෙන්න බලපානවා කියලා ඔයාලා දන්නවද? දැන් ප්‍රධාන විදිහට අපේ ඔළුව ඇතුලේ අපිට දන්නේ නැතුවම යකෙක් වගේ අපිත් එක්ක සෙල්ලම් කරන මේ මානසික ආතතිය අපි කියන්නේ ස්ට්‍රෙස් එක කියලා. මේ ස්ට්‍රෙස් එක සමහර විට ඔබේ පෞල් ජීවිතය නැත්තරම නැති කරන පෞල් ජීවිතේ විනාශ කරන තත්ත්වයට පත් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ වීඩියෝ එක අවසාන වෙනකොට දැනගමු කොහොමද මේ ආතතිය ඇති කරන විෂම චක්‍රය වැඩ කරන්නේ. මේ ආතතිය ගොඩ නැගෙන හේතුව කොහොමද? මේ රැකියාවේ යම්කිසි විදිහකට මේ පරිසර පද්ධතියෙන් ආතතිය ගොඩ නැගෙන්නේ කොහොමද? මෙතනදී අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද? මේ ක්‍රියාත්මක වීම තුළින් ඔබේ පවුල බොහෝම බලවත් තැනකට ඉතාමත්ම කෙටි කාලයකදී පත් කරගන්නේ කොහොමද කියන දේවල් ටික මනෝවිද්‍යාත්මකව දැනගමු. එහෙනම් අපි යමු මේ කාරණා පියවරෙන් පියවර දැනගන්න. අපි මුලින්ම දැනගන්න ඕන මේ මානසික ආතතිය සහ මේ ආතතියේ හැසිරීම රටාව මොන වගේද කියනවා. මේක අපි මනෝවිද්‍යාවේ හඳුන්වන කාරණාවක් තමයි මේ ස්ට්‍රෙස් ස්පිල් ඕවර් ඉෆෙක්ට් එක කියලා. කියන්නේ මේ උතුරා යන්න පටන් ගන්නවා අපේ ආතතිය. දැන් ඕක වෙන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා ඔබ මම මේ ගත කරන දැන් මේ 2026 මේ වීඩියෝ එක හදන්නේ. ඊටාත්ම ඇත්තටම ගත්තොත් අවංග කතාව මොකද්ද මේ ආර්ථිකමය විදිහට බොහොම අපහසු විවිධ ලෝක අර්බුද පවතින ඊටාත්ම මනස කැළඹෙන සුළු ස්වභාවික ආපදා මේ දේවල් සිද්ධ වෙන හරිම අපහසු කාල සීමාවක් වෙන්නේ ඔබත් මමත් මේ ගත කරන්නේ. අපි කියන්නේ මේ බාහිර අපේ පාලනයෙන් තොරව සිදුවන දේවල් වලින් මානසිකව කම්පණයට ලක් වෙන කාල සීමාවක් මේක. එතකොට මේ වගේ කාලයකදී නොඑක ආකාරයේ ආර්ථික ප්‍රශ්න, අපේ රක්ෂාවේ රැකියාවේ විවිධාකාරයේ ගැටලු, හිත මිතුරන් අතර තියෙන ගැටලු මේ වගේ ගැටලුකාරී ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අපිට මේ විදිහට අපේ පාලනයෙන් තොරව මේ වෙන පාර්ශවයක් විසින් ඇති කරන ප්‍රශ්න අපි මේවා අරගෙන එනවා අපේ ගෙදරට. අපි දන්නේ නැතුවම මේක අරන් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන් නිසා අපේ මොළේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මොළේ සමහර විට මේ ආතතියත් එක්ක අධික්‍රියාකාරී මට්ටමකට පත් වෙනවා. මේ අධික්‍රියාකාරීත්වයත් එක්ක මොකද වෙන්නේ? අපි සමහර දේවල් වලට ප්‍රතිචාර දක්වන එක හරි ඉක්මනට මේ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. දැන් ඔහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන එකක් තමයි මේ කෝපය කියන්නේ. තරහ කියන්නේ. අපි කියනවා මේක හයිපර් රියැක්ටිවිටි එකක් කියලා. අපේ බ්‍රේන් එකේ හයිපර් රියැක්ටිවිටි එකක්. හරි ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. මේ කෝපය කියන එක උඩ නැගිලා ඉන්නේ ඔන්න ඔය විදිහට. එතකොට දැන් අපිට මේ ගැටලු ඇති කරන මේ බාහිරව දැන් බාහිර ලෝකයේ ආර්ථික විදිහට ඇති වෙන ගැටලු බෝම්බ දාලා යුද්ධ හරි මොනවා හරි නැත්නම් ආයතනයේ ප්‍රධානියා සැර කරලා අපිට පාලනය කරන්න බැරි ඒ වගේම අපිට ඒ වෙනුවෙන් කතා කරන්නටත් බැරි. හරි දැන් ආයතනයේ ප්‍රධානියට කතා කරන්න ගියොත් පහුවදාට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා. හරි මේ විදිහට මේ පාලනය කරන්න බැරි අපේ පාලනයෙන් තොර මේ අපහසු විදිහට තියෙන තැන්වල අපිට ආගිව් කරන්න බෑනේ කට්ටියත් එක්ක. එතකොට මේ වගේ තියෙන දේවල් අපි කොහෙන් හරි පිට කරන්න පටන් ගන්නවා. හරි. ඔන්නෝක තමයි අර ස්පිල් ඕවර් වෙන්නේ. අර මේ ගලාගෙන යන්නේ කොහෙන්. අපි කතාවට කියන්නේ පහත් තැනින් ගලාබසී කියලා. අන්තිමේටම අර බර අපිට එල්ල කරන පීඩනේ මේ ස්ට්‍රෙස් එක අපි අපේ පවුලේ ආදරය කරන තමන්ගේ බිරිඳගෙන්, දරුවගෙන් මේක පිට කරන්න පටන් ගන්නවා. කෑ ගහන්න පටන් ගන්නවා. වෙනස් විදිහේ හැසිරීමක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොහෝම දරුණු මට්ටමේ ඛේදනීය තත්ත්වයන් වලට අපේ ජීවිතය ලක් වෙනවා. ඉතින් ඕක තමයි මෙතන තියෙන සරලම මනෝවිද්‍යාත්මක පැතිකඩ විදිහට අපිට දකින්න පුළුවන් දේ. දැන් මේ විදිහට මේ මානසික ආතතිය නිසා ගොඩනැගෙන රණ්ඩු වලට බලපාන මනෝවිද්‍යාත්මකව තියෙන පැතිකඩ අපි කියනවා මේකට සයිකොලොජිකල් ට්‍රිගර්ස්. මෙන්න මේ වගේ දේවල් වැඩි වෙන්න මෙහෙම ඇති වෙන රණ්ඩු ප්‍රමාණය හොඳටම වැඩි වෙනවා. මේ කැපී පෙනෙන කාරණා මම තුනක් දැන් කියලා දෙන්නම්. එකක් තමයි මේ sannivedanaye බිඳ වැටෙන එක. අපි කියනවා communication breakdown එකක් කියලා. දැන් මේ sannivedanaye බිඳ වැටෙන එක ගැන ඕනතරම් ඔයාලා දේවල් අහලා ඇතිනේ. පෞල් ජීවිතේක හරි හොඳ communication එකක් හොඳ sannivedanayak තියෙන්න ඕන කියන දේ.
මට අද කියන්න ඕනේ ඒ කාරණාව නෙවෙයි. ඒක ගැනත් අපි කතා කරමු වෙන වීඩියෝ එකකින්. මෙතනදී විශේෂ කාරණාවක් තියෙනවා. මේක වැඩි කවුරුත් කතා කරන්නේ නැති එකක්. ඒක තමයි මේ මහන්සිය ආතතිය අපිට දැනෙනකොට අපි හුඟක් වෙලාවට අනිත් කෙනා කියන දේ අහගෙන ඉන්න. වෙනත් කෙනෙකුගේ දෙයකට ඇහුම්කන් දෙන්න තියෙන කැමැත්ත නැති වෙන්න පටන් ගන්නවා. අන්න ඕක ප්‍රධාන හේතුවක් මේ පුද්ගලයෝ දෙන්නෙක් අතර තියෙන සංවේදනය බිඳ වැටෙන්න. එතකොට මේ තන්න වෙන දේවල් කරනවා කියන්නේ අර තුවාලේ ඇතුලේ පැසවනකොට නිකන් බොරුවට ප්ලාස්ටර් අලවනවා වගේ වැඩක්. හරි. ඇත්ත ප්‍රශ්නේ ආතතිය සම්බන්ධ ගැටලුවක්. හරි ඕක ඔය කැපිපෙන එක කාරණාවක්. දෙවෙනි දේ තමයි මේ නෙගටිව් බයස්. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ඍණාත්මක ආකල්ප නිර්මාණය වීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ මානසික ආතතියින්ද. දැන් උදාහරණයකට ගත්තොත් තමන්ගේ සහකරු සහකාරිය මොනවා කිව්වත් ඒකේ පේන්නේ වැරද්දක්ම විතරයි. කොච්චර හොඳට මොන තරම් හොඳ දෙයක් කිව්වත් ඔයාට පේන්නේ වැරද්දක් විතරයි. ඒකට හේතුව මේ විදිහට වගේ හයි ෆන්ක්ෂන් වෙන හොඳටම මේ ඇඟේ වැඩ කරන්න පටන් ගන්න මානසික ආතතිය බලපෑම කියන දේ. රයිට්. මේක හිතන තරම් ලේසි නෑ. ආතතිය ඔබට කරන බලපෑම අපි හිතනට වැඩිය මාර ගැඹුරු විදිහට සියුම් විදිහට මේ වැඩේ කරගෙන යනවා. රයිට්. ඔක එක දෙයක්. තව එක කාරණාවක් තමයි මේ ඉමෝෂනල් එක්ස්පෝෂන් එකක්. ඒ කියන්නේ යම්කිසි අපි කියන මේකට චිත්තාවේග වෙහෙසක් කියලා. ඒ කියන්නේ අපි දිගින් දිගටම මේ මානසික ආතතියට මේ මානසික ආතතියේ බලපෑම් වලට ලක් වෙනවත් එක්ක තමන්ට තියෙන ශක්තිය තමන්ට අපි කියන්නේ තමන්ගේ එනර්ජි එක කියලා. හරි. මේ යම්කිසි දෙයක් වෙනුවෙන් මුහුණ දෙන්න, උත්තරයක් හොයන්න, කතා කරන්න, යම්කිසි වැඩක් කරගෙන යන්න මේ තියෙන එනර්ජි එක ඔයාගේ ශරීරයෙන් නැති වෙන්න පටන් ගන්නවා. ටික නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාට ඔයාගේ සහකරු සහකාරී කියන මොකක් හරි ප්‍රශ්නයක්, ඔයාගේ ජීවිතේ එන ප්‍රශ්නයක්, එයා මොනවා හරි අපි ට්‍රිප් එකක් යමුද කියන එකත් ඔයාට සෑහෙන රණ්ඩුවක් වෙන්න ලොකු හේතුවක් වෙනවා. හරි. සමහර විට එයා නිකන් කියන්නේ එහෙම නිකන් ඔයාව ආතතියට ලක් කරන්න හරි ඔයාව විනාශ කරන බලාපොරොත්තුවකින් නෙමෙයි කියන්නේ. හැබැයි මේ වගේ කුඩා දෙයක් කියන එකෙන් පවා ඊටා විශාල රණ්ඩුවක් වර්ධනයක් වෙන්නට ටිකෙන් ටික පටන් ගන්නවා. නිසා මෙන්න මේ දේවල් පසුපස මේ ට්‍රිගර්ස් ඇති වෙන්නේ මෙන්න මේ ට්‍රිගරින් පාර්ට්ස් මෙන්න මේ කියන කාරණා ඇති වෙන්න ඔයාලගේ ගෙදර ඇති වෙන රණ්ඩු ප්‍රමාණය හොඳටම වැඩි. ඒ වගේම සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. තවත් එක් කාරණාවක් තමයි මේ විදිහට මේ ආතතියත් එක්ක රණ්ඩු වෙනකොට පෞල් ජීවිතේ ප්‍රශ්න, මානසික ආතතිය වැඩි වෙන එක, ඒ නිසා ගොඩ නැගෙන ශාරීරික ලෙඩ රෝග, ඒ වගේම උග්‍රගන්නේ මානසික ලෙඩ රෝග පවා ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් ටික අතිශය වැදගත්. හරි. නිකන් මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් ටිකට ඇත්තරම මිලක් නියම කරන්න බෑ. ඒ තරම් වටිනවා. ඒ ටික හොඳට අහගන්න. මොකද ඒ කාරණා ටික එකතු කරගන්න ජීවිතේට. රයිට්. මොකද අපි ජාතියක් විදිහට අපේ පෞල් සංස්ථාව මීට වැඩිය ඉහළ තැනක තියාගෙන ඉන්නම ඕන. දැන් ඔයාලට පැහැදිලි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ සහකරු සහකාරිය, ඔයාගේ බාහිර කෙනාගේ නෙවෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. යකා ඉන්නේ ඔයාගේ ඇතුලේ. හරි. දැන් මෙන්න මේ කාරණාව හින්දා ආතතිය සම්බන්ධ විෂම චක්‍රයක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි පොඩි චක්‍රයක ගමන් කරන්න පටන් ගන්නවා. මේ චක්‍රේ නිකන් පියවර විදියට ගත්තොත් ප්‍රධාන පියවර 4ක් වගේ තියෙන්නේ. පළවෙනි පියවර තමයි මේ යම් කිසි බාහිර ප්‍රශ්නයක් නිසා පවුලේ ඉන්න සැමියා නැත්නම් බිරිඳ නැත්නම් සහකරු සහකාරිය අධික ආතතියකට ලක් වෙනවා. ඔය තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි මේ චක්‍රේ දෙවෙනි පියවර මේ ආතතිය හින්දා ඔන්න දෙන්නට දොස් පවර ගන්නවා. ඔයා මෙහෙම කරේ නෑ, ඔයාගේ හැසිරීම මෙහෙමයි. ඔයා මට මෙහෙම කරේ මොනවා හරි ගැළපෙන්නේ නැති දේවල් එකතු කරගෙන අතීතයේ සිද්ධි එකතු කරගෙන ලොකු රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි අරකයි මේකයි කියලා. ඔය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි මේ රණ්ඩුව නිසාත් අර ආතතිය ගොඩනැගිච්ච ආතතිය. මේ බාහිර දෙයක් හින්දා මේ ආතතිය ගොඩනැගින්නේ. මේ රණ්ඩුව හින්දාත් අර ගොඩනැගිච්ච ආතතිය ඩබල් ත්‍රිබල් වෙනවා. තුන් ගුණයක් විතර හොඳටම වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් මේ රණ්ඩුව හින්දාත් ආතතිය ග්‍රෝ වෙනවා. හරි. මොලේ ඇතුලේ මේ ස්ට්‍රෙස් එක හොඳටම වැඩි කරනවා. ස්ට්‍රෙස් එකට රිලේටඩ් හෝමෝන හොඳටම රිලීස් කරන්න පටන් ගන්නවා. දැන් වැඩි මේ ආතතියෙන් එන ෆන්ක්ෂන් එක. හතරවෙනි පියවර අවසාන පියවර. මේ බලපෑම නිසා පහුවදා ඔයාලට හරියට වැඩක් කරගන්න බෑ. රස්සාවේ ප්‍රශ්න, රස්සාවට යන්න හිතෙන්නේ නැහැ. එතන ගිහින් එතනක් බැනුම් අහන්න වෙනවා. බැනුම් අහන හින්දා ආය ආතතිය වැඩි වෙනවා. තේරෙනවද? මේ චක්‍රය මෙහෙම කැරකි යනවා. සංසාර චක්‍රය වගේ මොකද වෙන්නේ? කැරගෙන්න පටන් ගන්නවා. ඔන්න මොකක් හරි ආතතියට ලක් වුණා, දොස් පවරවුවා, දොස් හින්දා ආය ආතතියට ආවා. දැන් ආතතිය
ආයෙත් එතනට කොහෙට හරි අරන් ගියලා පස්සේ එතන ප්‍රශ්න ඔන්න එතනින් ආයෙත් ආතතිය පම්ප් වෙනවා. දැන් මොලේ හෝමෝන නැහැ මේ ආතතියට රිලීස් කරලාම සෑහෙන්න මේක දරුණු විදිහට වර්ධනය වෙලා තියෙනවා. අන්න ඒ නිසා මේ වගේ තැන්වලදී අපි මේ මානසික උපදේශනයට වගේ අනේක අතිශය වැදගත් කියන්නේ අන්න ඒ වගේ කාරණාවක් නිසා. හරි. දැන් අපි දැනගමු මෙහෙම තත්වයකදී මේ මට්ටමින් ගොඩ එන්න අපිට යොදා ගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ක්‍රමෝපායන් මනෝවිද්‍යාත්මක පියවරයන් මොනවද කියලා. දැන් ඔබේ පවුල බේරගන්න ඔබට කරන්න පුළුවන් තවදුරටත් රණ්ඩු වෙලා මේ පවුල් ජීවිත විනාශ නොවි බොහොම සාර්ථක ගත කරගෙන යන්න ඔබට කරන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ප්‍රායෝගික පියවර ටිකක් මම කියලා දෙන්නම්. පළවෙනිම දේ තමයි ගෙදරට ආවට පස්සේ Tamanට තියෙන මේ Tamanට දැනෙන හැඟීම ප්‍රකාශ කරන්න පටන් ගන්න. දැන් ඔයා වෙනදා හුඟක් වෙලාවට අනික් කෙනාට චෝදනා කරනවා නම් ඔයා නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඔයා නිසා තමයි මේ ගෙදර ඔක්කොම දේවල් වෙන්නේ කියලා මොහොතක් කල්පනා කරලා ඔයාට කියන්න පුළුවන් මට අද ටිකක් මහන්සි. ඒක අර හරි පිළිවෙලට කියන්නේ දැන් අපි සමහර වෙලාවට නිකන් අපි කිව්වොත් මොකක්ද අයියෝ මට එපාලා දින ඔක්කොම එපාලා මට හොඳටම මහන්සි කියලා කිව්වොත් එතකොටත් අර අනික් මිනිස්සයාට ඒක ටිකක් හරි රිද වෙන දෙයක් වෙනවානේ. එහෙම නෙවෙයි නිකන් ඔයාලා පැහැදිලිව මේ අනේ මට අද පොඩ්ඩක් ටිකක් මහන්සි දවසක් මට ටිකක් අමාරු දවසක් පොඩ්ඩක් මට අද උදව් කරන්න මේ දැනින් එහාට යන්න වෙනස් වෙන්න කියලා මේ වගේ යම්කිසි ඉල්ලීමක්. මේක අපි ලැජ්ජා වෙන්න දෙයක් ඕන දෙයක් නෙවෙයි. ඔයා වගේ සහකරු සහකාරියෙන් ඉල්ලන දෙයක් නෙවෙයි. හරි මේ වගේ බොහොම සරල පොඩි මේ මම කියන දේ එකතු කරලා තමන්ගේ ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පටන් ගන්න. ඔක කරන්න පුළුවන් හොඳ පියවරක්. දෙවෙනි දේ තමයි ඔයා ගෙදරට ආවට පස්සේ විනාඩි 20ක විතර කාලයක් ගන්න තමන් අර වැඩ කරපු තැන ඉඳන් ඇවිත් දැන් ඉන්නේ ගෙදර කියන මනෝභාවයට ගොඩ නැගෙන්න. හරි විනාඩි 20ක් විනාඩි 30ක විතර කාලයක් ගන්න ඔයාට යම්කිසි වෙනසක් කරගන්න. හරි වගේ මේ ආතතිය යම්කිසි විදිහකට අඩු තත්වයකට අරන් එන්න. නැත්තම් ආපු ගමන්ම ඔෆිස් බෑග් එක තියපු ගමන්ම වාහනේ නතර කරලා ආපු ගමන්ම කෑ ගහන්න පටන් ගන්නවා. ඒ ආතතිය පිට කරන්න පටන් ගන්නවා. එතන එන්න එපා. මේක දැනුවත් කරලා තියන්න. වගේ වයිෆ්ට සහකාරියට බිරිඳට දරුවොන්න මේක කියලා තියන්න. මට පොඩි විනාඩි 20ක 30ක කාලයක් දෙන්න. ඔයාට ඕන නම් මේ කාලය තුල ගිහිල්ලා වොෂ් එකක් දාගන්න පුළුවන්. මේ විදිහට යම්කිසි මේ විනාඩි 20ක් 30ක කාලයක් අරන් රිලැක්ස් වෙන්න. බොහොම සැහැල්ලු වෙන මනෝභාවයකට එන්න. ඊට පස්සේ මේ පවුලේ තියෙන තත්ත්වෙට මේ පවුලේ ස්වභාවයට මුහුණ දෙන්න. ඒ පවුල ආශ්‍රිතව තියෙන දේවල් කතා කරන්න පටන් ගන්න. ඒත් එක්ක මේකත් එක්කම තවත් කියන්න ඕන තුන්වෙනි පියවරක් තමයි මේ යම්කිසි දැන් මෙතන ඉන්නේ පාර්ට්නර්ස්ලා දෙන්නෙක් නේ. තනියම තමන් ඔක්කොම විසඳන්න ඕන කියලා කාරණාවක් නැහැ. දෙන්නම හවුල් වෙලා එකතු වෙලා මේ ප්‍රශ්න කතා කරන තැනට එනවා නම් ඒක ගොඩාක් වටිනවා. පෞල් ජීවිතයක් විදිහට අතිශය ප්‍රබල පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න බොහොම ජයග්‍රාහී පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න මේක විශාල හේතු වෙන කාරණාවක් වෙනවා. ඒ නිසා අපි යම්කිසි ප්‍රශ්නයක් ආවට පස්සේ දෙන්න එකතු වෙලා ඒක කතා කරන්න. මට මේ විදිහට මේ ජොබ් එකේ මෙහෙම ස්ට්‍රෙස් එකක් තියෙනවා. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා. මට පාරේදී මෙහෙම ප්‍රශ්නයක් වුණා. මගේ යාළුවෙක්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් වුණා. හරි. අපි හිතමුකෝ වෙන යම්කිසි සම්බන්ධතාවයක් නිසා ගැටලුවක් කියලා මට මෙහෙම සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්න එනවා මම මේක නිසා පීඩනයට ලක් වෙලා තියෙන්නේ කියලා. මේ වාර විශාල ප්‍රශ්න ගොඩ නැගෙන්න කලින් බොහෝම ඉක්මනින් විසඳා ගන්නට පුළුවන් දෙන්න එකතු වෙලා හරියට මේක සැහැල්ලුවෙන් කතා කරමු. හැබැයි ඉතින් මෙතනදී වැදගත් කාරණාවක් අර දෙන්නම මේක බොහෝම මේ ප්‍රශ්නේ විසඳ ගන්න මට්ටමින් අහුම්කන් දීලා කතා කරන්න ඕන. නැතුව එක්කෙනෙක් ප්‍රශ්නේ කියාගෙන එනකොට අනික් කෙනා තව හයියෙන් කෑ ගහනවා කියන්නේ මෙතන විසඳෙන්නේ නැහැ. තව යුද්ධයක් තමයි ඇති වෙන්න පටන් ගන්න. හරි ඒ නිසා මේක බොහොම සරලව තේරුම් ගන්න ඕන කාරණාවක්. ඒ වගේම අපි අපේ ආතතිය පිට කරන්න මේ හතරවෙනි පියවර විදිහට මට කියන්න ඕනේ තමන්ගේ ආතතිය පිට කරන්න යම්කිසි ක්‍රියාකාරකමක නිරත වෙන්න. දැන් හවස් වරුවේ කොහේ හරි ඇවිදින්න යන්න. සතියකට එක සැරයක් පොඩි ට්‍රිප් එකක් යන්න. හරි තමන්ගේ මේ ගිටාර එකක් තියෙනවා නම් ගිටාර එක ප්ලේ කරලා සින්දුවක් කියන්න. ජීවිතයට යම්කිසි වෙනසක් එකතු කරගන්න. හැමදාම අර ඒකාකාරී පැවැත්මෙන් මිදලා යම්කිසි වෙනසක් තමන්ගේ ජීවිතය වෙනුවෙන් කරගන්න පටන් ගන්න. මෙන්න මේ දේවල් විශාල හේතුවක් වෙනවා. ඔයාට මේ පෞල් ජීවිතය ඇති වෙන රණ්ඩු සෑහෙන ඉක්මනින් අඩු කරගන්න. ඒත් එක්කම අවසාන වශයෙන් මට කියන්න ඕනේ සමහර වෙලාවට මේ බොහෝ පෞල් ජීවිත ඇතුලේ තියෙන රණ්ඩු අඩදබර ප්‍රශ්න වලට හේතුව ඔයාලා දෙන්නගේ නොගැලපීමම නෙමෙයි. මොකද මේ ලෝකේ 100% ගැලපෙන මිනිස්සු එහෙම හොයාගන්න පුළුවන් ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. හරි. ඒ වගේම මේ ආදරය කියන දේ ගත්තොත් ආදරේ මොකක්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. හැබැයි පොදුවේ ගත්තොත් මේ පැත්තකින් එන ආතතිය සමහර විට අපේ ෆන්ක්ෂන් එක අපේ සයිකොලොජි එක මොලේ පැවැත්ම මේ සැකස්ම විකෘති කරලා හැසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා
මේ ආතතිය කළමනාකරණය අතිශය වැදගත්. සාර්ථක බොහොම මානසික සෞඛ්‍යය යහපත් විදිහට තියෙන පෞල් ජීවිතයක් ගොඩනගන්න. මොකද ඔයාලගේ පෞල් ජීවිතය හොඳ වෙනකොට ඒකේ බලපෑම ඔයාගේ දරුවන්වත් බලපානවා. ඒ දරුවන්ගෙන් තවත් සුන්දර පවුලක් මේ ලෝකයට අපේ රටට සමාජයට දායාද වෙනවා. මේ විදිහට අපි හිතමුකෝ අවුරුදු 20ක් 30ක් යනකොට අපේ රටේ පෞල් පද්ධතිය මොනතරම් සුබවාදී ලස්සන සුන්දර තැනක තියෙයිද? හරි මොනතරම් අපූරු ළමයි මේ සමාජයට බිහි වෙයිද? හරි කොච්චර සුන්දර රටක් හැදෙයිද? ඉතින් අපි එකතු වෙලා ඒ දේ කරමු. ඒ වෙනුවෙන් මේ වීඩියෝ එකක් නිර්මාණය කරේ නිසා වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වීඩියෝ එක පරමාර්ථයක් ඇත්තටම මම උත්සාහ කරනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් යම්කිසි සමාජයට මෙහෙවරක් වෙයි කියන පරමාර්ථය මගේ හිතේ තියෙනවා. ඒ චේතනාවෙන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒ දේ උපරිම දුරකට අරන් යන්න දැන් ඔයාලට බාරයි. ඒ සමාජ මෙහෙවර කැමති කෙනෙකුට කරන්න පුළුවන් රට වෙනුවෙන්. ඉතින් ඕක එක කාරණාවක්. ඉතින් අවසාන වශයෙන් මම කියන්නම් පොඩි දෙයක් නිකන් තමන්ගේ පාර්ට්නර් ගෙදරට ඇවිල්ලා මහන්සියෙන් ඉන්නවනම් ඔයා කේන්ති අරන් තරහ අරන් මොනවා හරි කියනවට වැඩිය හොඳයි නේද පොඩ්ඩක්. ඔයා අද ටිකක් ස්ට්‍රෙස් එකේ නේද ඉන්නේ. අපි ටිකක් කතා කරමු. මං තේ එකක් හදාගෙන එන්නම් කියලා පොඩි ස්පේස් එකක් හදන්න පුළුවන් නම් අපි අතිශය දියුණු ජාතියක් බවට හරි ඉක්මනටපත් වෙයි. හරි සුන්දර පෞල් පද්ධතියෙන් ගොඩනැගී උපදේශකෙක් විදිහට මට එන මේ පෞල් ප්‍රශ්න සම්බන්ධ ගැටලුත් හුඟක් අඩු වෙන්න පටන් ගයි. ඒක මම ගොඩක් සතුටු වෙන දෙයක් එතකොට. රයිට්. එහෙනම් තවත් අපි වෙනස් කරන්නට සිතිරි සමග ආකල්ප එකතු කරන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. ඒත් එක්ක ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.